අයිබෝවන් සුබ දවසක්. දැනුමේ ගමනකට සමාජය අවතීර්ණ කරවන මින්සර පොත් මැදුරේ ප්‍රකාශන ආයතනය විසින් මෙහෙවන මින්සර පන්හිඳ වැඩසටහන සමගයි අපි අදත් එකතු වෙන්නේ. විවිධ ශානරයන්ගෙන් විවිධ තරාතිරම් වලින් ලියවුණු විශාල පොත් ප්‍රමාණයක්. ඒ අතරින් බොහෝම තදින් ගැමි ජීවිතය, ගැමි ව්‍යවහාරය එකතු කරගත් පොතක් ගැන තමයි අපි අද මේ කතා කරන්න සූදානම් වෙන්නේ. දැලි පිහියෙන් පැලූ දර. මින්සර ප්‍රකාශන බොහොම ලස්සන නවකතාවක්. රත්නසිරි පද්මබන්දු. අයිබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. රත්නසිරි පද්මබන්දු කිව්වහම කොහොමද මේ ලේඛන ක්ෂේත්‍රයට ලේඛන ක්ෂේත්‍රය නම් මම ඒ වලට සම්බන්ධයක් නැහැ. ඉතාමත් පුංචි කාලේ ඉඳන්ම මම ලේඛන කලාව අල්ලලා ගිය එක. පළමුවෙන්ම මම ලිව්වේ ඇත්ත වශයෙන්ම කියනවා නම් සිංහල බෞද්ධයා කියන පත්තරේට. සිළුමිණ තරුණි වගේ පත්තරවලට කවි ලිව්වා. ඊට පස්සේ තමයි බැස්සේ මේ කෙටි කතා කලාවට. මගේ පළවෙනි කෙටි කතාව මට අද වගේ මතකයි. මේ බෑනාගේ මරගම කියලා 1982දී. ඒ කෙටි කතා කලාවට පස්සේ තමයි මම බැස්සේ ගීත රචනා කලාවට. අන්තිමට තමයි මේ නවකතා කලාවට බැස්සේ. මේ එනකොට නවකතා පොත් 9ක් ලියලා තියෙනවා. ඒවා නම් දඬුකඳ 1999, 134 අංගොඩ 2006, වී පල්ලා 2007, පසාරු කැටයම 2011, මනාපාරාමේ 2012, එක නැට්ටි දෙහි 2012, නිර්වස්ත්‍ර 2016, මම විදූඩබ නොවෙමි 2020 සහ මේ දැලිපියෙන් පැලූ දර 2025 නවතම නවකතාව දැලිපිහියෙන් පැලූ දර මින්සර ප්‍රකාශනයක් විදිහට දොරට වඩින බොහොම ලස්සන නවකතාවක්. ඉතින් ඔබතුමාගේ බොහොම අනිත් නවකතාවලත් මේ නවකතාවෙත් මම දකින විශේෂත්වයක් තමයි බොහොම ලස්සනට මේ ගැමි ව්‍යවහාරය පොත් ඇතුළට කවලා තියෙනවා. ඉතින් මේ දැලිපිහියෙන් පැලූ දර කියන මේ නම තෝරගන්න විශේෂ වුණ හේතුවක් තියනවාද? ඔව්, විශේෂ හේතුවක් තියෙනවා. මේ නවකතාවේ තියෙනවා යම් අවසානයේ භාගයේ මේ තමන්ට අකමැති කෙනෙක් ඝාතනය කරන්න පොරවක් අරන් ආපු යුවතියකගේ කතාවක්. ඉතින් ඒක එයා දැනගෙන වේලාසනෙන් එයා අර කොට්ට වලින් දමියක් හදලා අපි කතාව කියන්න නැතිව මොකද අපි පාඨකයන්ට ඉඩ දෙන්න ඕනේ කතාවේ කුතුහලය ඉතුරු කරලා. ඒ අවස්ථාව ඒක පොරෙන් කොටන්නේ දරවලටනේ. ඒ ඉතින් දරවලට දැලිපියෙන් කොටන්න බැරි හින්දා මේක නොවන දෙයක් කියලා හිතාගෙන මේක නම දැම්මා. දැලිපිහියෙන් දර පලන්න බෑ කියන හේතුව තමයි මේ මේක නොවන දෙයක් කියලා හිතාගෙන. එතකොට මේ දැලිපිහියෙන් පැලූ දර කියන නවකතාව බොහොම ලස්සනට ගැමි ජීවිත, ගැමි ව්‍යවහාර ගැන විස්තර කරන පොතක්. මේ වගේ පොතක් ලියන්න ඔබතුමාගේ ක්ෂේත්‍රය තුල ලැබපු අත්දැකීම් හරි මොන විශේෂිත කරුණක් පාදක වුණ කරුණක් තියනවාද? විශේෂ කරුණක් නැහැ. ඉතින් මේ කතාව මොකක් හරි මම මේ ටීවී රූපවාහිනියෙන් ආපු කතාවක්. මම ඉතින් බණකදී කිව්වද ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ යම් යුවතියක් මේ විදිහේ උත්සාහයක් ගත්තා කියලා අහලා තියෙන කතාවක් මේක. මමට ඊට පස්සේ හිතුණා මේක ගොඩනගලා කතාවක් ගොතන්න පුළුවන් නේ කියලා. කොහෙන් හරි ඔබතුමාගේ කනට වැටුණ පුංචි බීජයක් තමයි මේක මේ විශාල විදියට විකාශය කරලා තියෙන පොතක් විදියට. බොහොම සතුටුයි. ඉතින් මේ ගැන අපි වැඩි විස්තර අපි කතා කරන්නේ නැතුව අපි පාඨකයන්ට ඉඩ දෙමු. මේ පොත කියවන්න මින්සර ප්‍රකාශනයක් විදියට අලුතෙන්ම දොරට වඩින පොතක්. බොහොම ලස්සන ගැමි ව්‍යවහාරය ගැන කතා කරන පොතක්.
මින්සර පොත් මැදුරෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ ගැන අපි කැමති අපේ Facebook පිටුව හරහා YouTube නාලිකාව හරහා ඔබගේ යෝජනා චෝදනා ඒ වගේම මේ පොත ගැන ඔබ මොකද හිතන්නේ කියන එක අපිටත් කියනවා නම්. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ වටින කාල වේලාව වැය කරලා අපේ කතා බහට සම්බන්ධ වුණාට. අයබෝවන්. දැලිපිහියෙන් පැලූ දර ගැන කතා කරන්න තවත් විශේෂ කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා විරාමයෙන් අනතුරුව. පොත් පිරුණු ලෝකයක අතරමං වෙන්න ඔබත් කැමතිද? හොඳම දේ දරුවන්ට ලබා දෙන්න කැමති ඔබට අවශ්‍ය සියලුම පාසල් උපකරණ ප්‍රකාශකයින්ගේ කතුවරුන්ගේ පොත් පරිවර්තන දැන් එකම තැනකි. නිදහසේ අධ්‍යාපන කටයුතුවල නියැලෙන්න වගේම පොත්වලට ආදරය කරන ඔබ වෙනුවෙන් පොත් කියවීම සහ පොත් හුවමාරු ක්‍රමයක් දැන් මින්සර වෙතින්. ඉතින් මේ අලුත් අත්දැකීම විඳගන්න ඔබත් අදම මින්සර වෙතට පියනගන්න. අපගේ දිවයින පුරා ශාඛාවන් ගම්පහ, කඩවත, මීගමුව, කළුතර, කුලියාපිටිය සහ බොරලැස්ගමුවේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. විරාමෙන් අනතුරුව දැලිපිහියෙන් පැලූ දර ගැන කතා කරන්න පාඨක ඇසින් විග්‍රහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා අජන්තා සිරිවර්ධන මහත්මිය. අයබෝන් කියලා පිළිගන්නවා ඔබතුමියව. අජන්තා සිරිවර්ධන මහත්මිය පාඨකෙක් විදියට මේ දැලිපිහියෙන් පැලූ දර කියන නවකතාව මොන විදියටද විග්‍රහ කරන්නේ? මේක මන් දකින්නේ ගමේ භාෂාවෙන් ලියපු ගමේ කතාවක් කලාත්මකව ඉදිරියට කරපු විදිහට මම දකිනවා. අතිශයින්ම පාඨකයා සිත් ගන්නාසුළු භාෂාවක් මේ පොතේ තියෙනවා. අනිවාර්යයෙන්. ගමේ භාෂාව කියන එක අකුරටම ගලපලා ලියලා ඉඳන් ඒක න කියවීමේ අවශ්‍යතාවය කියවීමේ ආසාව වැඩි වැඩියෙන් දියුණු වෙනවා. ඒ ගැන මම අතිශයින්ම සතුටුයි. කතාවස්තුවක් විදිහට මෙය ගමේ කතාවක්. එතකොට කතා නායිකාව විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. එයා හරහා එයාගේ හැඟීම් එයාගේ ඒ හැඟීම් සංතරපණය වෙන ආකාරය. එතකොට කොයි මිනිසක් හැඟීම් වලට බහල් වෙනවා. ඒ වගේ පරිසරයක් පුප්නං වල නියම විදිහට කතෘගේ පරමාර්ථය ඉෂ්ට වෙන විදිහට නිරූපණය වෙලා තියෙනවා. ඒක හරි වැදගත්. ඒ කියන්නේ අපි මිනිස්සු අර වෙස්මුණු දාගෙන ඉන්න චරිතයක් නෙවෙයි. විවෘත චරිතයක්. ඒක වැදගත් විදිහට නිරූපණය වෙනවා. සන්දර්භය හොඳයි. ඒතර කතාව කැඩිලා නැහැ. දිගට යන කතාවක් විදිහට බොහොම ලස්සනට ගලාගෙන යනවා. ඒක හරි වැද. ඊළඟට ගමේ චරිත. දැන් සිරිමැදුර කියන ඒ ප්‍රභු නිවසට එන ගමේ ගැමි ජනයා ඒ නම් ගම් ඒ හැම එකම ගමට ගැලපෙනවා. එතෙන්ද ගැලපෙන පරිසරයක් ගන්නවා. එතකොට දැන් අපි දැන් කාලීනව ගාක් තැන්වල ගම්වල ප්‍රභු પરම්පරා කියන්නේ නැති වෙනවා නෙවෙයි වෙනස් වෙලානේ. ඔව්. එතකොට මේ විවිධ හැල හැප්පීම් වලට ලක් වෙලා ඉදිරියට නැනොත් වෙනවා නැති වෙලා යනත් වෙනවා. මෙතන එක චරිතයක් මතුවෙනවා. ඒ චරිතය ගලාගෙන ගියා වුණාට සිරි මැදුර කියන මේ කියනවා. ඒක දැන් මේ කාලීනව වැදගත්. මේ කාලයට වැදගත් ගමේ සිදුවීම් දැන් හැම ගමකම ඒ තත්ත්වය උදා වෙලා ඉවරයි. ඒ හින්දා මම දකින විදිහට සාර්ථක නවකතාවක් විදිහට මට කියන්න පුළුවන්. එකක්. ඊළඟට
සහෝදරියෝ දෙන්නෙක් අතර යන කතාවක්. ඊළඟට දෙවෙනි කෙනා සාර්ථක ජීවිතයකට යනවා. මොකද එයා කසාද බැඳලාගෙන. ඒ වුණාට එතන තියෙන විග්‍රහය වෙන්නේ අක්කයි නංගි වුණාට දැන් අක්කගේ චරිතය විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන බුද්ධිමත් විදියට ගියාට අරයා ඊට වැඩි අර මුදල් පසුපස හඹා යන අර වෙළඳ පරිසරයකට මුහු වෙන චරිතයක්. ඒ දෙකේ පරස්පරතාවයක් තියෙනවා. ඒක ගැළපෙන විදිහට මෙතන යෙදිලා තියෙනවා. ඒතකොට දැන් සමාජයේට මේ පොත මං හිතන විදිහට අතිශයින් වැදගත් පොතක් විදිහට මට කියන්න පුළුවන්. ඔව්. බොහොම ලස්සන විග්‍රහයක්. ඉතින් මං හිතනවා ලේඛකයෙක්ට ලේඛිකාවකට මේ පාඨක ඇගීම් මේ විදිහේ පාඨක ඇගීම් තමයි ලැබෙන වටිනම සම්මානය. ඒක තමයි වටිනම ඇගීම. එහෙම නේද? ඉතින් බොහොම ස්තුතියි රත්නසිරි පද්මබන්දු මහත්මයාගේ දැලි පිහියෙන් පැලූදර නවතම මින්සර ප්‍රකාශනය ගැන විග්‍රහ කරන්න අපිත් එක්ක එකතු වුණාට. අයිබෝවන්. තවත් හරිම ලස්සන නව කතාවක් දැලි පිහියෙන් පැලූදර කියන්නේ. ඉතින් ඒ ගැන ලස්සන කතා බහක් තමයි මේ අවසන් වෙන්නේ. තවත් අලුත් වැඩසටහනකින් අලුත් පොතක් සමග ඔබ හමු වෙන තුරු අයිබෝවන්.